බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලාම නැහනේ. කිසිම ආකියොලොජිකල් එවිඩන්ස් එකක් නැහැ. විලම නැහැ හේතුවකුත් නැහැ. තව එකක් තමයි ඉතින් ආවනම් බුදුහාමුදුරුවෝ පට්ට ෆේල් නේ. ඔව් නේ ඒක බුදුහාමුදුරුවෝ ආවනම් පට්ට ෆේල්. මොකද මේ කවුසලින් කැමරා කැඩුවේ. කවුරු සයන්ස් ඔබට වෙලා නැහැ. මොකද ඒ කියන්නේ මහින්දාහාමුදුරුවෝ නම් බුද්ධ ආගමගෙන ආවේ බුදුහාමුදුරුවෝ ෆේල් නේ. එතන හරි ලොජික් එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කලින් ඇවිල්ලා ඔක කරලා ගියා නම් තුම්පාරක් ඇවිල්ලා තුම්පාර ඇවිල්ලා ෆේල් වුණා නම් අර ගිනාපියකින් මේ දැන් අපි දුවන්නේ. අනිත් එක හොඳම කතාව කියන්නකො. ඔව් දැන් ගල උඩ ඉඳලා මේ තිස්ස රජුරවන්ට කතා කරා කියනවනේ. තිස්ස රජුරවරු ගල බිම මීන්තලේට නැගලා ඇති දෙන්නම්. අර ගල මුදුනින්ම තිස්සට කතා කරනවා ඇහෙනවද? අර පල්ලේ අරේ ඉඳලා තියෙන්නේ. අනිත් එක හයියෙන් භික්ෂුන් වහන්සේලාට කෑ ගහන්න තහන. අද හැකි ඕයි. බූරුවෝ තොට අයිය ඇවිල්ලා ෆයර් කරලා වෙඩි තියලා ගියේ. එතකොට මිහිඳු හාමුදුරුවෝ එතකොට කෝල් එකක් කරන්ද දන්නේ නැහැ තිස්සට. හැබැයි ගල අඩි 10ක විතර ගලක් වෙන්නත් බැරිද? නෑ මේක මේ බිම හම්බෙච්ච එකක්. මේක අර ගලක් මුදුනට ගෙනල්ලා විහිළුවක් කරානේ. මං කියන්නේ ඒ මිත්‍යාවම තමයි යන්නේ. අවතරයි හම්බුනේ. අවතරයි. මන් දන්නේ ඔබ හන්දේ මේ මොකද